මගේ ව්‍යාපාරයේ නම නේචර් ප්‍රොඩක්ට්ස් නමින් තමයි තියෙන්නේ. මගේ ව්‍යාපාරය තුළ මම කරගෙන යන්නේ චිප්ස් වර්ග, කොස් බයිට්, එතකොට බතල චිප්ස්, කෙසෙල් චිප්ස්. මම ඉන්නේ බණ්ඩාරවල බිදුනවැල ප්‍රදේශයේ. ඇත්තටම මගේ ව්‍යාපාරය තමයි ඇඟලුම් නිෂ්පාදනය. நான் வந்து பண்டாரவல்ல நகரத்தில் வந்து ஓயிலன்ஸ் கொஸ்காத்தென்ன அப்படிங்கிற இடத்துல தான் அந்த பத்திக்கு வந்து நான் செய்கிறேன். நான் சவுத் ஈஸ்டர்ன் யூனிவர்சிட்டி ஆஃப் ஸ்ரீலங்காவில் தான் BA செஞ்சுருக்கேன். මම ව්‍යාපාරයක් හැටියට සපත්තු සහ බෑග් ප්‍රධාන වශයෙන් කරනවා. ඊට අමතරව ඇඳුම්, කාන්ත ඇඳුම්, ළමයි ඇඳුම් වෙනත් නිර්මාණ ගොඩක් කරනවා. විනෝදාංශයක් වශයෙන් මල්ලවීම කරනවා. මගේ ගෙදර මහත්තයයි දුවයි පුතයි ජීවත් වෙනවා. දුවයි පුතයි ඉස්කෝලේ යනවා. මහත්තයා කාමි වැඩපොළක වැඩ කරනවා. මම ස්වයං රැකියාවක් වශයෙන් බිම්මල් ව්‍යාපාරය කරගෙන යනවා. ගොඩක් උත්සාහ කළ බැලුවා මොන වගේ දේවල්ද කරන්න පුළුවන් කියලා. කොස් වේලලා බැලුවා, තම්බලා බැලුවා, ඒ වගේ ගොඩක් දේවල් කරලා බැලුවා. ඊට පස්සේ අන්තිමට තමයි හොයාගත්තේ කොස් වලින් බයිට් එකක් හදන්න පුළුවන් කියලා. මට ඕඩර් දෙන අයත් ඉන්නවා සාම්පල් බලලා. එහෙම නැත්නම් මේ අපි හඳලා මම අරන් යන්නේ. මම ගිහින් තමයි කඩවලට දාන්නේ. பவன் பத்திக் சென்டர் அப்படின்னு சொல்கிறத என்னோட பத்திக் வந்து நாங்கள் செய்கிறோம். செய்யும் போது எனக்கு பத்திக் வந்து வெக்ஸ் பத்திக் தான் கூடுதலாக செய்கிறோம். அதில் வந்து டை போட்டு அதுக்கப்புறம் வந்து சுடு தண்ணியெல்லாம் அவிச்சதுக்கப்புறம் ஒரு துணி ஒன்று உங்களுக்கு வந்து சம்பூர்ண ஒரு சாரியோ இல்லாட்டி கவுன் துணியோ வந்து ஒரு முழுமையானது வந்து உங்களுக்கு கிடைச்சிரும். බිම්මල් ව්‍යාපාරය ආරම්භ කරේ කොරෝනා කාලේ අවුරුදු 4ක් වෙනවා දැන්. එක කාමරයකින් තමයි මම බිම්මල් ව්‍යාපාරය ආරම්භ කරේ. දැනට මම කාමර 4කට වැඩි දියුණු කරගෙන තියෙනවා. දැන් මේ ආයතනය සම්බන්ධ වුණාට පස්සේ මම මගේ කියලා දේ මම කරගෙන යනවා. මම දාන්නේ ගම්පහට තමයි මගේ ව්‍යාපාරේ. මම ස්කර්ට් බ්ලවුස් තමයි කරන්නේ ගොඩක්ම. අනිත් ඊට අමතරව ලෙගින් එකක් කරනවා. මේ වෙනකොට ඇල්ල ප්‍රදේශයේ සංචාරක පුරවරයක් නිසා අර විදේශීය අය මේ වගේ දේවල් වලට ගොඩක් කැමති නිසා සාමාන්‍ය කොස් වගේ දේවල් වලට ඒ කට්ටිය ගොඩක්ම කැමති. ඇත්තටම මගේ මහත්තයා නැහැ කියලා කට්ටිය දන්නවා. නමුත් ඒගොල්ලන්ට හොරහැත් තිබ්බා මම ජීවත් වෙන්නේ කොහොමද? මගේ දරුවත් හදාගෙන මගේ අම්මට බේත් ටිකක් කරගෙන මම ජීවත් වෙන්නේ කොහොමද යන්නේ? ඒගොල්ලන්ගේ හිතේ යටි හිතේ පොඩි පොඩි දේවල් තිබ්බා. මගේම කියලා බිස්නස් එකක් පටන් ගත්තට පස්සේ අර බලන கோணේ මගේ දිහා වෙනස් වුණා. பத்திக் வந்து காசுட வந்து மழை டைமில் வந்து எனக்கு செய்ய முடியாமல் போகுது. அந்த டைமில் கையில் காசு இருந்துச்சுன்னு வந்து அது வந்து செலவாகிடுது எனக்கு. அப்போ அந்த காசை நான் என்ன செய்யணும் அப்படின்னு சொன்னால் தக்க வச்சுக்கணும்னு சொல்கிறதுக்காக தான் அந்த கடை ஒன்று போட்டு அப்போ அந்த காசு வந்து பொருட்களாக கடையில் தானே இருக்கும். මම සංගීත පැත්තෙන් කරලා ඉන්න උපාධියක් නිසා ඇත්තරම ඒ සබ්ජෙක්ට් එකත් එක්ක තමයි මම ජීවත් වෙන්නේ. මම සංගීතයට ගොඩක් ඇලුම් කරන ළමෙක්. ගමේ ළමයින්ට මියුසික් කියලා දෙනවා. බිස්නස් එකට අමතරව විනෝදකාමී විදියට මම ඒ වගේ දේවල් කරගෙන යනවා. ඇත්තම අභියෝග තියෙනවා. පිරිමි කෙනෙකුට වැඩි කාන්තාවකට ගොඩක් අභියෝග තියෙනවා මේ ව්‍යාපාරයක් කරගෙන යනකොට. අපිට අමුද්‍රව්‍ය ගන්න ඕන, ඒ අවශ්‍ය බඩු ගන්න ඕන. ඉතින් ඒවට දුර බැහැර යන්න ඕන කිව්වම ගොඩක් අපහසුයි. තාත්තා තමයි ගොඩක්ම උදව් කරන්නේ. ගෙවල් වලින් මට කොස් කපලා ගෙනල්ලා දෙනවා. මම එයාලට සල්ලි දීලා කිලෝ ගානට ගන්නවා. ඉතින් ඒක ගමේ අයටත් ලොකු හරියක් නිසා එයාලත් කීයකට හොයාගන්න නිසා එහෙම තමයි කරගෙන යන්නේ. මගේ මේ ගාමන්ට් එක කරගෙන යන අතරේ UN Women ආයතනය සහ සම්බන්ධ වෙන්න ලැබුණා. ඉතින් මේ ආයතන සමග සම්බන්ධ වුණාට පස්සේ අපි බිස්නස් ප්ලෑන් එක අපි කොච්චර දුරට තියෙනවද, ඒක කරගෙන යන්නේ කොහොමද, අපේ කාලය කළමනා කරගන්නේ කොහොමද, ඒ වගේ හැමදේම අපි මේ ට්‍රේන් එකෙන් ඉගෙන ගත්තා. විශේෂයෙන් මම කියන්න ඕන බිස්නස් එක පටන් ගන්නකොට මට කිසිම දැනුමක් තිබුණේ නැහැ. බිස්නස් එක කොහොමද නිසියාකාරව කරගෙන යන්නේ, ආදායම් වියදම් කොහොමද බලන්නේ, ඒ හැමදේම මට UN Women ආයතනය හරහා දීපු ඒ ව්‍යාපාර පුහුණුව හරහා ලොකු දැනුමක් ලැබුණා. UN Women එකෙන් ට්‍රේනින් මේ වලට සම්බන්ධ වුණාට පස්සේ මම එක කාමරේනේ කරේ. මම ලොකු දියුණුවක් කරගත්තා. ඒ කියන්නේ මම කාමර
4කට ගියා. சரியான பிஸ்னஸ் பிளானிங் ஒன்று நான் செஞ்சுக்கல. அதே பிஸ்னஸ் பிளானிங் வந்து கிருஷ்ணரிஸ்க்கு நான் போனதுக்கு அப்புறம் அவங்க வந்து சரியான ஒரு பிஸ்னஸ் பிளானிங் எப்படி நீங்கள் இருக்கணும், எப்படி செய்யணும் அப்படின்னு சொல்லி அவங்க வந்து ஆரம்பத்துலேருந்து நீங்கள் எப்படி நோட் பண்ணிக்கணும் சொல்லி அவங்க சொல்லி கொடுக்கும்போது இப்போ வந்து எந்த இடத்துல நான் தவறு விடுறேன் எந்த இடத்துல பிழை விடுறேங்கிறது எனக்கு சரியாக தெளிவாக எனக்கு கண்டுபிடிச்சிக்க முடியுதா இருக்குது. මේක ඉස්සරහට දැන් අපි ටාගට් එක ගෙනියන්න හෙට දවසේ කොහොමද වැටි කටයුතු කරගන්නේ, කාලය කරමනා කරගන්නේ කොහොමද? මම දැන් අද මේ කොටස ඉවර කරා නම් මං හෙට වෙනකොට මේක ලැහැත්ති කරලා උදේට ඒගොල්ලන්ට වැටි ටික හදලා තියන්නේ කොහොමද? ඒ හැමදේම අපිට මේ ආයතනයේ ට්‍රේන් එක හරහා ලැබුණා. UN movement එකෙන් මම ඉල්ලලා තියෙන්නේ බොයිලරුවක්. ඉස්සරහට වුණත් බොයිලරුවක් හම්බ වුණත් UN movement ආයතනයේ දීපු ට්‍රේනින් වලට වුණත් බිස්නස් එක දියුණුව කරා මගේ ගියේ ඒ ට්‍රේනින් වලින් ලොකු දැනුමක් ලැබුණා. මම හිතාගෙන ඉන්නේ ඉස්සරහට විජිලනය ආශ්‍රිත නිෂ්පාදනය කරන්න. ඉතින් ඒ වෙනුවෙන් මම මැෂින් එකක් ඉල්ලුම් කරලා තියෙනවා UN Women ක්‍රිසලිස් ආයතනය හරහා. ඉතින් ඒ මැෂින් එක හම්බුණාට පස්සේ මම පළතුරු හා එළවලු විජලනය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මට දැන් මේ ට්‍රේන් එක හරහා මගේ ව්‍යාපාරය ඇවිල්ලා බලලා කරලා මම මේක සුදුසුයි කියලා මට මැෂිමක් දෙන්නම් කියලා මට මැෂිමක් දැන් පොරොන්දු වෙලා තියෙනවා. ඇත්තට මට මැෂිම ලැබෙනවා. ඒ මැෂිම ලැබුණාට පස්සේ මගේ හිතේ ටාගට් එකක් තියෙනවා. මම මගේ සබ් කන්ට්‍රැක්ට් එක වෙනම ලයින් එකක් දාලා මේ තියෙන මැෂින් වෙන වෙනම ලයින් එකක් දාලා මට ඒ හැමෝනේ පැටලොක් මැෂින් එකකින් මම ටී-ෂර්ට් දාන්න වෙනම ලයින් එකක් හදන්න තමයි මගේ ටාගට් එකේ තියෙන්නේ. மற்ற நாளைக்கு ப்ரொடக்ஷன் ஒன்று வரும் 5 சாரி அப்படி தான் செய்யலாம். இப்போ வந்து காலையிலேருந்து அந்தி மட்டும் செய்யும்போது ஒரு 10 சாரிக்குள்ளே செஞ்சு முடியும். அப்போ வந்து என்னோடய ப்ரொடக்ஷனும் கூடி இருக்கு. අති වෙනවා. දැනටත් මට පොඩ්ඩක් තියෙනවා. ළමයි මල් කාමරේට යවන්නේ නැත්තෙම ඒක නිසා මම අපි යන්නෙත් මාක්ස් එකක් දාලා මාක්ස් එක දාගෙන කොච්චර ගියත් පොඩ්ඩක් අපිට දැනට අවුරුදු ගානක් කරන නිසා දැනටමත් තියෙනවා පොඩ්ඩක්. ඇත්තම සහයෝගය දෙන අය ගොඩක් ඉන්නවා. දැන් මම ටවුන් එකේ මේ බණ්ඩාර ටවුන් එකේ ගොඩක් කඩවල වල සම්බන්ධ වෙන නිසා ලොකු පිළිගැනීමක් තියෙනවා. මම මේ වගේ දෙයක් කරනවා කියලා ඒගොල්ලන්ට හරි සතුටක් තියෙනවා. වැඩමුළුවත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ තමයි මට තේරුනේ මෙච්චර ව්‍යවසායිකව මේ ඇල ප්‍රදේශයේ ඉන්නවා කියලා. ඉතින් ඇත්තටම ඒක මට මාර සතුටුයි ඒ වගේ ව්‍යාපාරික පිරිසක් එක්ක එකතු වෙන්න ලැබිච්ච එක ගැන. இப்படி வந்து பெண்கள் கூடுதலாக இவங்க ஹெல்ப் பண்ணுறதுனால வந்து எங்கள் மாதிரி இன்னும் ஒரு 100 20 10 சரி 100 சரி பெண்கள் வந்து உருவாகக்கூடிய சந்தர்ப்பங்களும் எதிர்காலத்தில் ஃப்யூச்சரில் வந்து உருவாகக்கூடிய சந்தர்ப்பங்கள் கூடுதலாகவே இருக்குது. මට දැන් තේරෙනවා ඇත්තට මගේ බිස්නස් එක තුළ ලොකු ඩෙවලොප්මන්ට් එකක් තියෙනවා කියලා. තවත් කෙනෙකුට උදව් වෙලා ඒ අයාගේ ආර්ථිකය සතුටුමත් වෙන තමයි බලාපොරොත්තු. අපිට දෙන උදව් වලට ක්‍රිසලිස් ආයතනයටත් UN Women ආයතනයටත් මගේ කාන්තාවක් හැටියට මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා.